ඔබට ඒ කාන්තී සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවන, ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවන, ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වශයෙන් සිහි කරනවන, ඔබේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට, බලධර්මයක් හැටියට, සේක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා, ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පිංහතුනි, දවසක් දෙවිවරු පිරිසක් දිවිය ලෝකෙ සතුටු වෙමින් ප්‍රීති ගෝසා කරනවා. දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිවිය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීති ගෝසා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් පව් කියල දෙයක් නෑ, ඕන අකුසලයක් කරපල්ලා, ඕය විපාක නෑ, කර්ම කරම්පල කියල දෙයක් නෑ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා.